රෑ 11:00 පහු වෙලා. වැස්ස දෝරි ගලනවා. අකුණු ගහන සද්දෙට පොළොවත් හෙල්ලෙනවා. කසුන් වැඩ ඇරිලා එද්දී ගොඩක් රෑ වුණා. එයා හිටියේ පාළු වඳුරු බස් නැවතුමක. කළුගල් කන්ද හරහා යන අන්තිම බස් එක ඒක විතරයි දැන් එන්න තියෙන්නේ. ඒ පාර දෙපැත්තේ තියෙන්නේ මහා ඝන කැලෑව. මිනිස් වාසයක් නැහැ. ඈතින් ලයිට් ටෙලි දෙකක් මතු වුණා. පරණ හැඬ වෙන සද්දයක් එන ළඟම බස් එකක්. කසුන් ඉක්මනින් බස් එකට ගොඩ වුණා. බස් එක ඇතුලේ හිටියේ ඩ්‍රයිවර් සහ කොන්ඩක්ටර් විතරයි. කසුන් හරි මැද ජනේලයක් අයිනේ වාඩි වුණා. ඒ බස් එක ඇතුලේ තිබුණේ අමුතුම කුණු ගඳක්. ලයිට් නිවි නිවි පත්තු වෙන්න ගත්තා. වැස්ස නිසා ජනේල වීදුරු ඔක්කොම නීදුමෙන් වැහිලා. කසුන් තමන්ගේ බෑග් එක තුරුළු කරගෙන ඇස් පියාගත්තා. බස් එක කැලෑ පාරකට ඇතුළු වුණා. එක පාරටම කසුන්ට දැනුණා කවුරු හරි තමන් දිහා බලාගෙන ඉන්නවා වගේ. එයා ඇස්සරලා බැලුවා. කවුරුත් හිටියේ නෑ. ටික වෙලාවකින් කිසිම බස් හෝල්ඩ් එකක් නැති මහා කැලෑව මැද බෙල් එක වැදුනා. ඩ්‍රයිවර් බස් එක නැවැත්තුවා. කසුන් පුදුමෙන් වගේ බලාගෙන හිටියා. මේ මාරෑ මේ කැලේ මැදින් කවුද මේ බස් එකට නගින්නේ? කසුන්ට හිතුණා. දොරෙන් මතුවුණේ සුදුවතක් ඇඳගත් මිනිස්සෙක්. එයාගේ ඇඳුම් තිමිලා තිබුණේ නැහැ. හැබැයි එයා ඇවිදිනකොට කිසිම සද්දයක් ඇහුනේ නැහැ. ඒ මිනිස්සයා කෙලින්ම ඇවිත් වාඩි වුණේ කසුන්ගේ පිටිපස අසුනේ. කසුන්ගේ ඇඟ සීතල වෙලා ගියා. ඒ මිනිස්සයාගෙන් ආවේ අර පරණ පස් ගඳමයි. බස් එක ආයෙත් අදින්න පටන් ගත්තා. කසුන්ට පස්සෙන් අමුතු හුස්ම ගන්න සද්දයක් ඇසුණා. පුතා මේ පාර හරිම භයානකයි නේද? කසුන් බයින් ගෙහෙමින් පස්ස හැරිලා බැලුවා. ඒ මිනිස්යාගේ මුහුණේ අමුතු හැඟීමක්. ඇස් දෙකේ කිසිම පණක් නැහැ. ඔව් අංකල්. මීට අවුරුදු 10කට කලින් හරියටම මේ වගේ දවසක මමත් මේ බස් එකේම ගියා. එදා වැස්ස වැඩි. පාර ලිස්සලා බස් එක ප්‍රපාතයකට පෙරළුණා. කසුන්ට තේරුණා මොකක් හරි ලොකු වැරැද්දක් තියෙනවා කියලා. හැමෝම කියනවා ඒ අනතුරෙන් මම විතරයි බේරුණේ කියලා. ඒ මිනිස්සයා hina වුණා. ඒ හිනාව මිනිස් හිනාවක් නෙවෙයි. හැබැයි පුතා මම බේරුණේ නෑ. මම තාමත් ඒ ප්‍රපාතයේ අඳුරේ මඩස්සේ හිර වෙලා ඉන්නවා. මම හැමදාම රෑට මේ බස් එකට නගිනවා. මාව ගෙදර එක්කන් යන්න කවුරු හරි එනකල්. කසුන්ගේ හදවත නතර වෙන්න වගේ ආවා. එයා කෑ ගහන්න හැදුවා. හැබැයි සද්දයක් ආවේ නැහැ. එයා ඩ්‍රයිවර් දිහා බැලුවා. ඩ්‍රයිවර් සහ කොන්දොස්තර දෙන්නම නිහඬයි. ඒගොල්ලෝ කණ්ණාඩියෙන් කසුන් දිහා බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ මුහුණුත් අර අමුත්තාගේ මුහුණ වගේ අජීවී පාටයි. එක පාරටම පිටුපස අසුනේ හිටපු අමුත්තා කසුන්ගේ උරහිසට අතක් තිබ්බා. ඒ අත අයිස් වගේ සීතලයි. පුතා ඔයාට දැන් තේරෙනව නේද? කසුන් වෙවුලමින් ජනේලේ වීදුරුව දෙස බැලුවා. වීදුරුව මීදුමේ අස්සෙන් පෙනෙන්නේ තමන්ගේම ප්‍රතිබිම්බය දැකලා කසුන්ගේ ලේ වතුර වුණා. වීදුරුවෙන් පේන කසුන්ගේ මුහුණ තුවාල වෙලා ලේ ගලමින් මඩවලින් වැහිලා එයා ඇඳගෙන හිටපු ඇඳුමත් ඉරිලා. කසුන් මේ බස් එකට ගොඩ වුණේ නෑ. එයා සතියකට කලින් මේ පාරේ සිද්ධ වුණ බස් අනතුරකින් මිය ගිය තවත් එක් අවාසනාවන්තයෙක් විතරයි. එයාගේ ආත්මයක් දැන් අර අමුත්තා වගේම මේ පාරේ අන්තිම බස් එකේ සදාකාලිකව හිර වෙලා. බස් එක අකුණු ගසන රාත්‍රියේ අඳුරු කැලෑ පාරේ නිහඬව ඉදිරියට ඇදී ගියා.